2026 වසර ආරම්භන අලුත් ප්‍රෝග්‍රෑම්ස් නැද්ද කියන එක ගොඩක් දෙනෙක් අපෙන් ප්‍රශ්න කරමින් ඉන්න වෙලාවක අපි wake up call වැඩසටහන 2026 ආරම්භම වෙනුවෙන් සූදානම් කළා. මේක පවත්වන්න සියලු කටයුතු දෙසැම්බර් 20 වෙනිදා අපි ලෑස්ති කරලා තිබ්බේ. හෝල් එක බුක් කරලා ඒකට අවශ්‍ය මිල මුදල් ගෙවලා බොහෝ අය රෙජිස්ටර් වෙමින් ඉන්න වෙලාවක තමයි ගම්වතුර උවදුරට අපේ මිනිස්සු ලක් වෙන්නේ. මේ අවස්ථාවේදී අපි ලොකු ප්‍රශ්නයක හිටියා මේ වැඩසටහන දෙසැම්බර් 20 කරනවද නැද්ද කියන එක සම්බන්ධව මේ තත්ත්වයත් එක්ක. නමුත් අවසාන වශයෙන් මාත් එක්ක 1111 ක්ලබ් එක ඇතුලේ වැඩ කරන පුහුණුකරුවා වන දිලංක සංජයත් අවසාන වශයෙන් තීරණය කරපු සාධකයේ තමයි කාරණාව තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කෙසේ හෝ කරනවා. හේතුව තමයි ගොඩක් දෙනෙක් අවුරුද්ද පටන් ගන්න බලාගෙන හිටපු ජව සම්පන්නව ආරම්භ කරන සහයෝගය ගන්න හිටපු ප්‍රෝග්‍රෑම් එක මේක. ඒ නිසා අපි තීරණය කරා ප්‍රෝග්‍රෑම් එක තියනවා. හැබැයි වෙනත් මුහුණුවරකින්. ඒ මුහුණුවර තමයි අපි මේක රුපියල් 12000ක ටිකට් පතක් සහිත වැඩසටහනක් විදියට ෆිසිකල් ප්‍රෝග්‍රෑම් එකක් විදියට තමයි පවත්වන්න නියමිත වෙලා තිබ්බේ. හැබැයි අපි තීරණය කරා මේ අවස්ථාවේ අපේම මිනිස්සු ආපදාවටපත් වෙලා ඉන්න නිසා මූලික වශයෙන් කඩා වැටිලා ඉන්න නිසා මේක අපේ ක්ලබ් එකේ වගේම ලංකාවේ හැම කෙනෙක්ටම ඕපන් ෆ්‍රී සෙමිනාර් එකක් විදියට ෆ්‍රී වර්ක්ෂොප් එකක් විදියට arrange කරලා දෙසැම්බර් 20 පවත්වන්න. ඒ ගැන ඔබ දැනටම දැනුවත් වෙලා ඇති කියන කාරණාව අපි විශ්වාස කරනවා. ඉතින් දෙසැම්බර් 20 වැඩසටහන සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි අද කරන්නේ. මාත් එක්ක එකතු වෙලා ඉන්නවා 1111 ක්ලබ් එක මාත් එක්ක ගොඩනගපු ලංකාවේ සම්මානනීය ව්‍යවසායක ව්‍යාපාර සංවර්ධන පුහුණුකරු දිලංක සංජය. ඉතින් අපි අයි මේක කරන්නේ මම කැමති ඒකට දිලංකම උත්තරයක් දෙනවනම්. ඔව් ප්‍රමේශ් අපිට මේක කරන්න අපි දෙන්න ප්ලෑන් කරා 20 වෙනිදාට. ඉතින් අපි මේක කට්ටිය ජොයින් වෙලා තිබුණා ගොඩක් කට්ටිය ෆිසිකල් සෙෂන් එකට. හැබැයි ගම්වතුර උදුරත් එක්ක ඒ වගේම ගොඩක් කට්ටිය තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මේ මුදල් ගෙවලත් අතර මේ වගේ දෙයක් කරන්න අමාරුයි. අපිටත් හෘදයාක්ෂයට එකව මුදල් අරගෙන මේ වගේ දෙයක් කරන්න අමාරුයි. ඉතින් අපි තීරණය කරේ මේක නොමිලේම කරන්න. ඉතින් මේකෙදි අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ කොහොමද ලබන අවුරුද්ද එහෙම නැත්නම් 2026 අවුරුද්ද කොහොමද හරියට පටන් ගන්න කියන එක. ඔව් මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අන්තර්ගතය සම්බන්ධව කතා කළොත් අපි ඊළඟ අවුරුද්ද ජව සම්පන්නව පටන් ගන්න අවශ්‍ය මොටිවේෂන් එකක් නෙමෙයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී දෙන්නේ. ඔබේ ඉලක්ක හදාගන්නේ කොහොමද? ඒ ඉලක්ක 2025 අවුරුද්ද හැදුවා වගේ නෙවෙයි. හරි ක්‍රමවේදයකට ක්‍රමානුකූලව සකස් කරගන්නේ කොහොමද? ඒ වගේම අලුත් ඉලක්ක, අලුත් ප්‍රතිපත්ති, අලුත් සැලසුම් සකස් කරනවා වගේම 2025 අවුරුද්දේ කරපු වැරදි ඔබේ සාර්ථකත්වයට යන්න බැරි වෙච්ච හේතු හරියට අයිඩෙන්ටිෆයි කරගෙන, හරියට මෙෂර් කරගෙන ඒව නිවැරදි කරන සැලසුමක් හදාගන්නේ කොහොමද කියන කාරණාව මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දිලංක අපි මේකෙදි මූල්‍යමය කාරණාවලට ફોකස් කරනවා. මොකද සල්ලි කියන එක ඕනම අවුරුද්දක් ජයග්‍රහණය කරන්න වැදගත් නිසා අපි චුට්ටක් ඒ ගැන කතා කළොත් හරි. මුදල් කිව්වට පස්සේ ඉතින් මේ මුදල් කියන දේ ප්‍රමේශ අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙන අවුරුද්ද අපිට එක දිගටම කරන් යන්න. හැබැයි ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද මේ සල්ලි හොයන්නේ. ඉතින් ඒකට අවශ්‍ය වෙන ස්ට්‍රැටජි එක ප්‍රමේශ්ගේ පැත්තෙන් හම්බ වෙනවා. ඉතින් ඒකට තාක්ෂණික පැත්තෙන් එහෙම නැත්නම් ටෙක්නොලොජි එක කොහොමද පාවිච්චි කරන්නේ කියන දේ ගැන මම කතා කරනවා. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි මේ වෙද්දි AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය. මේ වෙද්දි හැමෝම පාවිච්චි කරන දෙයක් වෙලා තිනවා. ඔයාලා අහනවා ChatGPT, Grok මේ වගේ එක දේවල්. ඉතින් මේවයින් කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ? 2026 අවුරුද්ද කොහොමද අපි AI තාක්ෂණය පාවිච්චි කරලා ඒ වගේම ප්‍රමේශික ස්ට්‍රැටජිස් පාවිච්චි කරලා කොහොමද අපි 2026 අවුරුද්ද සාර්ථක කරගන්නේ? ඉතින් මෙන්න මේ අන්තර්ගතයට මූලික තැන දීලා අපි 20 වෙනිදා සෙෂන් එක නොමිලෙන් පවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඉතින් දෙසැම්බර් 20 වෙනිදා හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන් Zoom ඔස්සේ මේ වැඩසටහන අපි පවත්වන්න සියලු කටයුතු දැන් ලෑස්ති කරලා තියෙනවා. අපි සූදානම්. ඔබ සූදානම් කියන එක අපි විශ්වාස කරනවා. මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන description එකේ අපේ WhatsApp group එකට join වෙන link එක ඇතුළත් වෙලා තියෙනවා. ඒකට join වෙන්න. ඒ group එකේ සියලු දේවල් අප්ඩේට් වෙනවා. link එක ඔබට ලැබෙනවා. වෙලාවට සම්බන්ධ වෙන්න, වෙලාවට අසුන් ගන්න. 2026 අවුරුද්දේ අපිත් එක්ක ගමනක් යන්න, තමගේ ජීවිතය මේ වැටිලා ඉන්න අවස්ථාවේ වෙනස් කරගන්න, රීස්ටාර්ට් කරන්න සූදානම් වෙන්න.